දිග සෙන්ටිමීටර් 15ක් පමණ සහ ස්කන්ධය මිලිග්‍රෑම් 200ක් පමණ වූ සිහින් ඒකාකාර කම්බියක ද්‍රව්‍ය ඝනත්වය නිර්ණය කිරීමට ඔබට නියමිතව ඇත. කම්බියේ විස්කම්බය වැනීම සඳහා එක රූපයේ පෙන්වා ඇති මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය ඔබට සපයා ඇත. ඒ කොටස මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණයේ AB පරිමාණ දෙක නොවේ සහ C කොටස් නම් කරන්න කියලා කියනවා. අන්න පරිමාණ දෙක නම් කරන්න එපාලු. එහෙනම් ඒ කියන්නේ විල්ල. විල්ල මත තමයි රේඛීය පරිමාණය තියෙන්නේ. B කියන්නේ විදාලය. C කියන්නේ විදාල හිස. විදාල හිසට තව නමක් තියෙනවා. රැකට්ටුව කියලා කියන්නත් පුළුවන්. ඉංග්‍රීසියෙන් කියන්නේ රැකට් හෙඩ් කියලා විදාල හිසට. ඒකට සිංහලෙන් රැකට්ටුව කියලා ලියුවත් අවුලක් නැහැ. B කොටස මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණයේ ප්‍රධාන පරිමාණය සාදා ඇත්තේ මිලිමීටර් 1ක් 2ට බෙදීමෙන්. අන්න අපිට වරද්දන්න දීලා තියෙන්නේ. ප්‍රධාන පරිමාණය සාදා ඇත්තේ මිලිමීටර් 1ක් 2ට බෙදීමෙන්. ඒ කියන්නේ අන්තරාලයේ 0.5යි මිලිමීටර් 1යි නෙවෙයි. වෘත්තාකාර පරිමාණයේ සමාන බෙදීම් 50ක් ඇත. B එක් වටයක් කරකැවීමේදී ප්‍රධාන පරිමාණයේ එක් බෙදීමකට සමාන අගයකින් කිනිහිරේ සහ ඉද්ද අතර දුර වැඩිවීම හෝ අඩුවීම සිදු වේ. ඔමිලක්කම් එක මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණයේ අන්තරාලයේ මිලිමීටර වලින් කොපමණද කියලා අහනවා. අන්න මිලිමීටර් 1ක් 2ට බෙදලා තියෙනවා කියේ ප්‍රධාන පරිමාණය. එක බෙදීම 2යි කියන්නේ 0.5යි මිලිමීටර. ඊළඟ රෝමිලක්කම් 2 මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණයේ කුඩාම මිනුම මිලිමීටර වලින් කොපමණද කියලා අහනවා. අපි දන්නවා කුඩාම මිනුම කියලා කියන්නේ අන්තරාලයේ බෙදීම වට පරිමාණ කොටස් ගන්න. සමීකරණය අනිවාර්යෙන් ලියන්න. කෙටියෙන් හරි කමක් නැහැ. අන්තරාලය 0.5යි වට පරිමාණ කොටස් ගන්න 50යි. 0.5 බෙදීම 50 කියන්නේ 0.01යි මිලිමීටර් කියලා එනවා. ඒක තමයි කුඩාම මිනුම. C කොටස ඉද්ද සහ කිනිරේ සහ ඉද්ද එකිනෙකට ස්පර්ශ වන විට වෘත්තාකාර පරිමාණයේ පිහිටීම දෙක රූපේ පෙන්වයි. මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණයේ මූලාංක දෝෂය අගය මිලිමීටර වලින් නිර්ණය කරන්න කියනවා. අන්න අපිට දීලා තියෙන රූප සටහන අදින්න අවශ්‍ය නැහැ මම පැහැදිලි කරන්න අදින්නේ. දීලා තියෙන රූප සටහනේ ප්‍රධාන පරිමාණයේ බිඳුවට අදාළ සලකුණ පේන්නේ නැහැ. බිඳුවේ චූටි කැලලක් පේනවා ඒක වැඩක් නැහැ. සලකුණ ඉරි කැලල පේන්නේ නැහැ. බිඳුව පේන්නේ නැහැ කියලා කියන්නේ මේ වට පරිමාණයේ වැඩිපුර කැරකිලා ඉස්සරහට ගිහිලා තියෙනවා. ඒ කියන්නේ ගෙවි යාමකට ලක්ුණ උපකරණයක් වෙයි දීලා තියෙනවා. එතකොට මෙහාගේ බිඳුව තියෙනවා සලකුණු දෙකක් මෙහායින් තියෙන්නේ. ඒතකොට අපි දැනගන්න ඕන මේ තියෙන්නේ 48 වෙනි සලකුණ. මොකද 1 2 තියෙන්නේ මේ පැත්තේ. සාමාන්‍යයෙන් මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය බුරුල් කරන පැත්තට තමයි අංක වැඩි වෙන්නේ. හොඳට බලුවොත් රූප තරහනේ මාක් කරලා දීලා තියෙනවා. දැන් ඕකේ කුඩා මූලාංක දෝෂය ඕනේ අපිට. එහෙනම් මේ වැඩිපුර කැරකිලා තියෙන අවස්ථාවක මූලාංක දෝෂය කියලා කියන්නේ පාඨාංකය ගන්න විදිහට නෙවෙයි ගන්නෙ. මූලාංක දෝෂය කියන්නේ කුඩාම මිනුම වරක් වට පරිමාණ කොටස් ගණන තින සමපාත වන කොටස. කුඩාම මිනුම 0.01යි වට පරිමාණ කොටස් 50ක් තියෙනවා. සමපාත වෙලා තියෙන්නේ 48. එතකොට එනවා 0.02යි මිලිමීටර් කියලා. ඔය මූලාංක දෝෂය. ඒතර මූලාංක දෝෂය පාඨාංකයට එකතු කළ යුතු දෝෂයක්. හැම වෙලේම පාඨාංකයට දෝෂය එකතු කරන්න වෙනවා. මොකද බිඳුව පෙන්වන්නේ ටිකක් දුර ඉද්ද සහ කිනිහිර ඈත් වුණාට පස්සේ.
දී කොටස කියනවා මූලාංක දෝෂයේ නිර්ණය කිරීමෙන් පසු කම්බියේ විස්කම්බයේ මැනීම සඳහා මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය භාවිත කරන්නේ කෙසේදයි සඳහන් කරන්න කියලා කියනවා. පැහැදිලිව ලියන්න වෙනවා. කම්බිය ඉද්ද සහ කිනිහිරේ අතරට තබා කම්බිය ඉද්ද සහ කිනිහිරේ අතරට තබා විදාල හිතින් අල්ලා විදාල හිත ටික් ටික් හඩක් ඇතෙනතුරු ටික් ටික් හඩක් ඇතෙනතුරු භ්‍රමණය කිරීම. එතකොට අපි දන්නවා ඉද්ද සහ කිනිහිරේ අතරට ඇවිල්ලා කම්බිය හිර වෙලා තියෙනවා. ඊළඟට මෙලෙස ලම්බක දිශා කීපයක ලම්බක දිශාවල ස්ථාන කීපයක පාඨාංක ගැනීම. කම්බියක විස්කම්බේ වයින්කොට අපි එකිනෙකට ලම්බක දිශා කීපයක තැන් කීපයකින් පාඨාංකය අරගෙන මධ්‍යයන්ය ගන්න එක තමයි කරන්නේ. ඊළඟට ඊ කොටස කියනවා මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණවල C කොටස තිබීමේ අරමුණ කුමක්ද කියලා අහනවා. C කොටස කියලා කියන්නේ විදාල හිත ගැන අහන්නේ. විදාල හිත තිබීමේ අරමුණ තමයි ඉද්ද සහ කිනිහිරය අනවශ්‍ය ලෙස තෙරපීම වැළැක්වීම. දැන් ඊ කොටසට ලියන්න පුළුවන් ඉද්ද සහ කිනිහිරය අනවශ්‍ය ලෙස තෙරපීම වැළැක්වීම. ඊළඟට F කොටස කියනවා यह සඳහන් මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය භාවිත කර කම්බියේ එක් ස්ථානයක විස්කම්බේ බයින විට වෘත්තාකාර පරිමාණයේ පිහිටීම තුන රූපයේ පෙන්වයි. පළවෙනි කොටස අහනවා මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය කියවීම මිලිමීටර් වලින් කොපමණද කියලා අහනවා. එක් කොටසේ එක පාඨාංකය කියලා කියන්නේ ප්‍රධාන පරිමාණ පාඨාංකය ධන කුඩාම මිනුම වරක් සමපාත වන වෘත්තාකාර කොටස සමපාත වන වෘත්තාකාර කොටස. ප්‍රධාන පරිමාණ පාඨාංකය රූපේ බලන්න බිඳුව පේන්න තියෙනවා 0.5 පේන්න තියෙනවා. එතනින් එහාට ඉලක්කම් පේන්නේ නැහැ. මෙතන තමයි වෘත්තාකාර පරිමාණය තියෙන්නේ. එහෙනම් ප්‍රධාන පරිමාණ පාඨාංකය 0.5යි. යටින් තියෙන්නේ 0.5 ඒවා. ධන කුඩා මිනුම 0.01යි සමපාත වන කොටස 8 වෙනි කොටස සමපාත වෙන්නේ 0.58යි මිලිමීටර්. ඉලක්කම් දෙකේ කියනවා කම්බියේ විස්කම්බේ නිවැරදි අගය මිලිමීටර වලින් කොපමණද කියලා අහනවා. දෙවෙනි කොටසේ නිවැරදි විස්කම්බේ හොයනකොට 0.58ට එකතු කරන්න ඕන අපිට ආපු මූලාංක දෝෂයේ 0.02 0.6යි 0.0යි මිලිමීටර කියලා එනවා. මේ බිඳුව අනිවාර්යෙන් ඕන. මොකද බලන කෙනාට තේරෙන්න ඕන අපි මේ පාඨාංකය අරගෙන තියෙන්නේ නිවැරදි කරලා අරගෙන තියෙන පාඨාංකය අරන් තියෙන්නේ දශම ස්ථාන දෙකක් දක්වා මිලිමීටර වලින් මනින්න පුළුවන් මිනුම් උපකරණයක් පාවිච්චි කරලා කියලා. ඊළඟ G කොටසේ නෑ රෝම ඉලක්කම් දෙකේ S කොටසේ රෝම ඉලක්කම් එකේ තිබ්බා 1 2 කියලා කොටස් දෙකක්. දැන් නෑ S කොටසේ රෝම ඉලක්කම් දෙක කියනවා इहत F1 දෙකෙහි අගේ භාවිතයෙන් කම්බිය හරස්කඩ වර්ගඵලය වර්ග මිලිමීටර වලින් ගණනය කරන්න. කම්බිය හරස්කඩ වර්ගඵලය කියන්නේ πr වර්ගය. π කියන්නේ 7/22යි. විශේෂයෙන් දීලා නැහැ 3යිද කියලා ගන්න කියලා.
ඒ නිසා සාමාන්‍ය අගය ගන්න 722යි. අර ඒ ගන්නකොට මේ තියෙන විස්කම්බය. විස්කම්බය දෙකෙන් බෙදන්න ඕන. ඒකට 0.3යි. වර්ගයේ තියෙන නිසා ආයෙත් 0.3 දානවා. වර්ග මිලිමීටර වලින් ඇහුවේ නිසා මම ඒකක පරිවර්තනයක් කරන්නේ නැහැ. 3ක් 3 9යි 9ක් 2 18න් 8 එකක් ඉතිරි 9ක් 2 18යි 1යි 19යි. දශම ස්ථාන දෙකයි බෙදන්න ඕන 7න්. එකට බිඳුවයි 19ට 4ක් 2 14යි. ඉතුරු 5යි 58 4ක් 8 56යි. ඉතුරු දෙකයි. 0.28යි කියලා එනවා. වර්ග මිලිමීටර. එතන ඉවර නැහැ ආසන්න දෙවන දශම ස්ථානයේ උත්තරේ දුන්නේ. G කොටස ප්‍රමිලක්කම් 1. කම්බියේ ද්‍රව්‍ය ඝනත්වය නිර්ණය කිරීම සඳහා යොදා ගන්නා අනෙකුත් මිනුම් මොනවාද කියලා අහනවා. කම්බියේ ඝනත්වය වෙනකොට අපි දන්නවා ඝනත්වය කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව. පරිමාව හොයා ගන්නකොට අරස්කඩ වර්ගඵලයේ විතරක් දැනගත්තට මදි කම්බියේ දිග අවශ්‍ය වෙනවා. ඒ නිසා අනෙකුත් මිනුම් විදිහට ලියන්න පුළුවන් කම්බියේ දිග සහ කම්බියේ ස්කන්ධය. එතකොට ගාන පටන් ගන්න තැන කම්බියේ ආසන්න ස්කන්ධය කියලා එකක් දීලා තියෙන්නේ. ඒ නිසා ස්කන්ධය බැල ගැනීම අවශ්‍ය වෙනවා. රෝමිලක්කම් 2 G1 මිනුම් ලබා ගැනීමට අවශ්‍ය වඩාත්ම යෝග්‍ය මිනුම් උපකරණ නම් කරන්න කියලා කියනවා. දිගමනිනකොට මීටර රූල පාවිච්චි කරන්න පුළුවන්. සෙන්ටිමීටර 10ට වඩා දිගක් මනිනකොට මීටර රූල පාවිච්චි කරන්න කමක් නැහැ. ස්කන්ධය මනිනකොට ඉලෙක්ට්‍රොනික තුලාව පාවිච්චි කරන්න පුළුවන්. සිව්දඬු තුලාව හෝ තෙදඬු තුලාව කියලා ලිව්වත් ලකුණු හම්බෙයි. හැබැයි ඉලෙක්ට්‍රොනික තුලාව කියන එක තමයි දැන් වැඩිපුර පාවිච්චි කරන්නේ. ඊළඟට H කොටස කර්මාන්ත යෙදුම් වලදී භාවිත වන ඉලෙක්ට්‍රොනික මයික්‍රෝමීටර් ස්ක්‍රූප්පා මානයක් 4 රූපේ පෙන්වයි. මේ මානයේ කුඩාම මිනුම මිලිමීටර වලින් කොපමණද කියලා අහනවා. අන්න දීලා තියෙන පාඨාංකයක් තියෙනවා. ඒකේ ඩිජිටල් ඩිස්ප්ලේ එකක් තියෙන. ඩිජිටල් ඩිස්ප්ලේ එකේ පෙන්වලා තියෙන පාඨාංකයක් තියෙනවා 6.4යි මිලිමීටර කියලා. ඒ කියන්නේ මිලිමීටර වලින් දශම ස්ථාන 3ක් දක්වාම ඉන්න පුළුවන්. කුඩාම මිනුම 0.001යි මිලිමීටර වෙන්න ඕන.